සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද මම ඇවිල්ලා ඉන්නේ හම්බන්තොට හුංගම ප්‍රදේශයේ. ඒ කියන්නේ අර්ධ ශුෂ්ක ප්‍රදේශයක උණුසුම් පරිසරයක හැදෙන නයිමිරිස් වගාවකට. මෙතන වර්ගඩි 5000ක ටනල් එකක් මම මේක කලිනුත් පෙන්නුවා. මේකේ අද මම කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් මාතෘකාවක්. ඒ තමයි අපේ මේ ගහේ ගස්වල මල් එනවා ගහ පිරෙන්නම. එතකොට ගොඩාක් හිතවතුන් කියනවා අපේ ගස්වල මල් ගොඩාක් තියෙනවා. නමුත් මේ වගේ මල් හැලිලා යනවා. ගොඩක් මල් හැලෙනවා. අපිට අස්වැන්න අඩුයි. අන්න ඒ කතාව ගොඩක් හිතවතුන් කියනවා. නමුත් ඒගොල්ලොන්ට අවබෝධයක් නැහැ මේ එන මල් වලින් අපිට එන්න ඕනේ අස්වැන්න එනවද නැත්නම් අපේ මේ මල් වලින් ගෙඩි එන්නේ නැතුව අසාමාන්‍ය විදියට මල් හැලෙනවද කියන එක තීරණය කරගන්න. මම අද කියලා දෙන්න යන්නේ අපේ මේ මල් පිපිලා ගස් වලින් එන මල් වලින් අපිට මේ එන අස්වැන්න ඇතිද නැත්නම් අපේ වගාවේ ගැටලුවක් හෝ මොකක් හරි ප්‍රශ්නයක් නිසා අනවශ්‍ය විදියට මල් හැලෙනවද කියන එක ඕගොල්ලන්ටම සරලව තීරණය කරගන්න පුළුවන් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. අපි මුලින්ම බලන්න ඕනේ මේ ගහේ එන මල ගෙඩියක් බවට පත් වෙනවා කියන්නේ මොකක්ද කියන එක. ඒකේ සරලවම මේ මලක් ගත්තාම මේකේ මැද තියෙන ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ කෙන්දක් වගේ. ඒ කියන්නේ කලංකය. කලංකය කීලේ කතාවක් තියෙනවා. ඒ කලංකය. එයා තමයි මේ මලේ ගැහණු කොටස. ඊට පස්සේ මේ වටේ දිනන කෙඳි ටිකක් වගේ ඇවිල්ලා ඒක උඩ පොඩි පිටි වගේ ගෑවිච්ච පරාග ටිකක් තියෙනවා. මේ පරාග දාණි ඒකේ පරාග තියෙනවා. එයා තමයි මේ මලේ පිරිමි කොටස. පරාග ටික මේ අර කෙන්ද වගේ තියෙන පුනීල වගේ තියෙන ගැහණු කොටස උඩ තැම්පත් වෙන්න ඕනේ. පිරිමි කොටසක් ගිහිල්ලා ගැහණු කොටස උඩට වැටුනහම තමයි මේක මෙන්න මේ වගේ ඇතුලේ තියෙන පුංචි ගෙඩියක්. මේ අපිට පේනවා පොඩි ගෙඩියක් තියෙනවා. මෙන්න මේ ගෙඩිය තමයි එන්න එන්න ලොකු වෙන්නේ. මේ තියෙන චුට්ටියට කොළ පාටට තියෙන්නේ මෙන්න මේ පුංචි ගෙඩිය. එතකොට මේක සංසේචනය වෙලා ලොකු අපේ මේ අපි අස්වැන්නන් වෙලා ගන්න විදියට ගෙඩියක් බවට පත් වෙන්න මේ මල පරාගණය වෙන්න ඕනේ. මලක් පරාගණය වෙලා ගෙඩියක් දෙන්න සාධක ගොඩක් තියෙනවා. ඒ සාධක ටික හරියට තිබ්බොත් තමයි මේ මල පරාගණය වෙලා ගෙඩියක් බවට පත් වෙන්නේ. පළවෙනිම දේ තමයි මේ වගේ මල් පිපිලා ගෙඩියන ගහක පොටෑසියම් ප්‍රමාණය. ගහේ තියෙන පොටෑසියම් ප්‍රමාණය අනිවාර්යයෙන්ම බලපානවා අපේ අස්වැන්නට. එතකොට පොටෑසියම් ගහේ තියෙන පොටෑසියම් ප්‍රමාණය හොඳට තියෙන්න ඕනේ. ඊට වඩා අඩු ප්‍රමාණයක් නයිට්‍රජන් තියෙන්න ඕනේ. ඊට අමතරව බෑග් එකේ තියෙන තෙතමනය අපේ වගාමල්ලේ තෙතමනය හරිම සංවේදී සාධකයක්. ඒක ප්‍රමාණය හරියට තියෙන්න ඕනේ. ඊට පස්සේ රෝග පලිබෝධ. එතකොට මේ දැන් මේ දවස්වල පැලමැක්කෝ මයිටාවෝ විශේෂයෙන්ම පැලමැක්කගේ හානිය නිසා මල් ගොඩාක් හැලෙනවා. ඒ හානි තිබ්බොත් මේ වැඩේ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ටනල් එකේ ඇතුළේ උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වයත් වගාවට බලපානවා. නමුත් මේ වගේ දැන් අපි මේ ඉන්නේ හම්බන්තොට හුංගම අර්ධ ශුෂ්ක කලාපයේ හදපු ටනල් එකක්. දැන් දවල්ට සෙල්සියස් අංශක 41යි 42යි මේ දවල් උෂ්ණත්වය. නමුත් ප්‍රශ්නයක් නැහැ අස්වැන්න තියෙනවා. එතකොට 41 42 වුණත් මල් පරාගණය වීමේ ගැටලුවක් එන්නේ නැහැ. මල් හැලෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ ස්කොච් බොනට් එකක වර්ගඩි 1000කට කිලෝ 25ක් සතියකට කැඩෙන්න ඕනේ කියලා. ඒ අස්වැන්න අපේ එන ඕගොල්ලෝ බැලුවාම පේනවා මේ හොඳ අස්වැන්නක් තියෙනවා. එතකොට අපේ මේ හරියට මේ සාධක ටිකක් තියෙනවනම් ගස්වල මේ විදියට අපේ හොඳට මල් එනවනම් දැන් මේ හැම ඕගොල්ලන්ට පේනවා මේ බලන්න මේ ගත්තාම හැම කරුවකම මල් එන්න ඕනේ. මේ විදියට මේ හැම එකම මල් එන්න ඕනේ. චුට්ටි චුට්ටි එකේ පව මල් එන්න ඕනේ. නයිමිරිස් වල අනිවාර්යයෙන්ම මේ වගේ කරුවකට මල් දෙකක් එනවාමයි. තුනකුත් එන වෙලාවල් තියෙනවා මල් දෙකක් එන්න ඕනේ. අඩුම ගානේ මේ මල් දෙකෙන් එකක්වත් පරාගණය වෙන්න ඕනේ. අපි දැන් කතා කරන මාතෘකාවට එන්නේ මෙන්න මේ පිපෙන මල් ටික ගෙඩි බවට පත් වෙනවද කියන එක අපි බලනකොට අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මේ බිම දිහා බැලුවාම. අපි මේ ගස් යට මෙන්න මේ විදිහට ගත්තාම ගස් යට මල් හැලිලා තියෙනවා. ඕගොල්ලන්ට බැලුවාම පේනවා මේ මල් හැලිලා තියෙනවා. ඔන්න ඔය මල් ටික දිහා බැලුවාම අපිට හරිම සරලව අපිට අදහසක් ගන්න පුළුවන් අපේ මේ ගහේ පිපෙන මල් වලින් අපිට එන ගෙඩි ප්‍රමාණය ඇද්ද මදිද. ඒක බලන්නේ අපි බලන්න ඕනේ බිම. බිම බැලුවාම ක්‍රම දෙකකට මල් හැලිලා තියෙනවා. මෙන්න මේ වගේ නටුවත් එක්ක මල් හැලිලා තියෙනවා කොටසක්. ඊට අමතරව තියෙනවා මෙන්න මේ වගේ මල් පෙති ටික විතරක් තියෙනවා. ඔන්න දෙවිදියක්. මේ අපේ මේ බෑග් පේලියකව බලාගෙන ගියාම මෙන්න මේ වගේ දෙවිදියකට තියෙනවා. මේ නටුවත් එක්ක මල් පෙති ටික තියෙනවා. මල් පෙති ටික විතරක් තියෙනවා නටුව නැතුව. මෙන්න මේ ටික බැලුවාම ඕගොල්ලන්ට සරලවම
මේ අපේ කතාව ගොඩනගා ගන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා මේ මල් පරාගණය වෙන කතාව. මේකේ වෙලා තියෙන මල පරාගණය වෙලා සමහර විට මල පරාගණය වෙලා තිනවා, සමහර විට මල පරාගණය වෙන්නෙම නැතුව මේ පුංචි ගැටයත් එක්කම හැලෙනවා. එතකොට මේ නටුවත් එක්ක හැලෙනවා කියන්නේ මේ මලත් එක්ක තියෙන පුංචි ගෙඩිය ගහෙන් වෙන් වෙලා කියන එක. මේක තියෙන්නේ මල පරාගණය වෙලා සාර්ථක වෙලා මේ විදියට චුට්ටි ගැට මේක අපි බලමු. මෙන්න මේ විදියට පුංචි ගැට මේ විදියට පුංචි ගැට අල්ලලා තිනවා. මේකේ ගෙඩිය තියෙනකොට පෙති ටික හැලිලා තියෙනවා. එතකොට පෙති ටික හැලෙනවා කියන්නේ මේ ගෙඩිය ගහේ තියෙනකොට ගෙඩියක් බවට පත් වුනහම තමයි මල් පෙති ටික හැලෙන්නේ. එහෙම නැතුව මේ විදිහට මල විතරක් හැලෙනවා කියන්නේ අපිට පාඩුයි. මේ ගෙඩිය ගහෙන් වෙන් වෙලා තියෙනවා, මොකක් හෝ එයාට ප්‍රශ්නයක් තියෙන නිසා වෙන් වෙලා තියෙනවා. එතකොට අපිට බලන්න ඕනේ දැන් මෙන්න මේ ගහයට අපි බලන්න ඕනේ හැමදාම දවස ගානේ මේ ක්‍රම දෙකෙන් කොයි විදියට හරි මල් හැලෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් අපිට අද දවසේ හැලිච්ච මල් ටික අපිට හොයාගන්න පුළුවන්. දැන් පේනවා වේලිලා කියලා දුඹුරු පාට වෙලා ඇකිලිලා වේලිච්ච මල් ගොඩකුත් තියෙනවා දිගටම. ඊට අමතරව අලුතෙන් හැලිච්ච ඔය අමු මල් ටිකකුත් තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් අද හා ඊයේ ඔය දවස් දෙකක් ඇතුළත වගේ හැලිච්ච මල් ටික තමයි ඔය අමුවට තියෙන්නේ. එතකොට මේ මල් වල අපි නිකන් අදහසක් ගන්න නිකන් ගණන් කරන්න මල් ටික. එතකොට පෙති විතරක් හැලිලා තියෙන මල් කීයද? නටුවත් එක්ක හැලිලා තියෙන මල් කීයද? එතකොට අපි ගණන් කරගෙන යනකොට අපි කියමු 10ක් ගණන් කරා කියලා. ඒ 10න් මල් පෙති විතරක් හැලිලා අර මල් ගොනුව විතරක් තියෙන ඒවා වැඩිපුර තියෙනවා නම් නටුව විතරක් හැලිලා තියෙන ඒවා අඩු නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියමු මෙහෙම 10ක් ගණන් කරාම පොඩි ඉඩ ප්‍රමාණයක් අපි ගන්නවා අඟල් 8 විතර ප්‍රමාණයක්. අරන් ගණන් කරනවා ඒක ඇතුලේ තියෙන මල් ටික ගණන් කරාම 175ක් විතර තියෙන්නේ මල් පෙති ටික විතර නම් 125ක් විතර තියෙන්නේ විතර නම් තියෙන අර නටුවත් එක්ක හැලිච්ච එක. එතකොට අපි දන්නවා පෙති ටික විතරක් වැඩිපුර හැලිලා තියෙන්නේ. ඒ ගෙඩි ටික ගහේ තියෙනවා. ඒ කියන්නේ පරාගණය වෙලා අපිට ඒව අස්වැන්නක් විදියට දෙනවා. අපිට අර අඩු ප්‍රමාණය 125ක් විතර තියෙන්නේ නටුවත් එක්ක නම් අපි දන්නවා ඒ ටික හැලිලා තින්නේ අස්වැන්නක් නැතුව කියලා. හැබැයි අපිට අපි අර මං ඉස්සෙල්ලා කියපු සාධක ටිකත් හොඳට තියෙනවා නම් එතකොට අපේ ඒ ටික සාධක ටිකත් හොඳට තිබ්බත් සමහර වෙලාවට මේ ගහෙන් එන්න හැම මලක්ම ගෙඩියක් බවට පත් වෙන්නේත් නැහැ. අපේ ගොඩක් හිතවතුන් හිතනවා මේ මලක් ආවහම මේ වගේ මල් ආවහම මේ හැම මලක්ම ගෙඩියක් බවට පත් වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මල් ටිකෙන් අපිට අස්වැන්නක් දෙනවා කියන්නේ මලක් ගෙඩියක් බවට පත් වෙලා නිකන් බලන්න මේ හරිය දින ගෙඩි මේ විදිහට මේ දැන් මේ බලන්න මේ විදිහට ආපු මල් ටික ගෙඩි බවට පත් වෙනවා නම් මේ හැම මේ දිගටම මේ ගෙඩි වල මේ දිගටම අල්ලගෙන එනවා මේ ගෙඩි තියෙනවා මේ තියෙනවා මේකත් ගෙඩියක් වෙලා ඊට පස්සේ මෙහෙම මල් තියෙනවා ඔන්න ඔය විදිහට මෙන්න මෙහෙම මේ විදිහට ගෙඩි බවට පත් වෙනවා කියන්නේ මේ එන ගෙඩි ටික මෙයා පුරවන්න ඕනේ ලොකු කරන්න ඕනේ පැහෙන්න දීලා අපිට අස්වැන්නක් විදිහට අපි කඩාගන්නේ. එතකොට මෙයා මේ මූල මණ්ඩලයෙන් උරා ගන්න. නැත්නම් අපිට හදිස්සියකට අපි මේවට ස්ප්‍රේ කරන පෝර වලින් තමයි ඒ ගන්න ආහාර වලින් තමයි මෙයා මේ ගෙඩි බවට පත් වෙන්නේ. එතකොට මෙයාට දරා ගන්න බැරි ගෙඩි මල් ප්‍රමාණයක් එනවනම් මල් ගොඩාක් ආවහම මේ මල් ඔක්කොම ගෙඩි බවට පත් වුණොත් මේව ටික මෙයාට පුරවල ගෙඩියක් බවට පත් කරගන්න බෑ. හයියක් නැහැ. ඒක කොච්චර පෝර දැම්මත් අපි එයාට පුරව ගන්න ශක්තියක් නැහැ. අන්නේ වෙලාවට මෙයා මල් වලින් පොඩි ප්‍රමාණයක් ස්වභාවිකව හලලා දානවා. ඒ ගහ විසින්ම කරන දෙයක්. එතකොට අපිට මේ ගහයට මල් ටික බලාගෙන ගියාම අර 175ක් විතරම තියෙන පරාගණය වෙලා පෙති ටික විතරක් හැලිලා තියෙනවා නම් පොඩි ප්‍රමාණයක් 120ක් 25ක් නටුවත් එක්ක තියෙනවා කියන එක අපි බය වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හොඳම තත්ත්වයක් තමයි 175ක් පරාගණය වෙලා මේ ගෙඩි බවට පත් වෙලා 125යි මල් ටික විතරක් මේ ගෙඩි ටික හැලිලා තියෙන්නේ. ඒ හැලෙන ප්‍රමාණය සමහර විට අපේ පරිසර තත්ත්වයේ හෝ මොකක් හරි ගැටලුවක් නිසා වෙන්නත් පුළුවන්. එයා ස්වභාවිකව හැලෙන ප්‍රමාණය වෙන්නත් පුළුවන්. අපිට 175ක් විතර මේ මල් ටික පරාගණය වෙලා තියෙනවා නම් අපිට මේ ගස් වලින් ගන්න පුළුවන් උපරිම අස්වැන්න අපිට ගන්න පුළුවන්. අපි බය වෙන්න ඕනේ නැහැ පොඩ්ඩක්වත්. අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. හැබැයි මේ අපි ගණන් කරලා බලනකොට 175ක් 80ක්ම තියෙන නටුවත් එක්ක හැලිච්ච මල් නම් අර පෙති ටික විතරක් තියෙන මල් 125ක් වගේ තියෙනවා නම් එතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ එන මල් වලින් වැඩි ප්‍රමාණයක් මෙයා හලලා දාලා. එහෙනම් අපිට මේ ගහේ ගෙඩි ඉතුරු වෙන්නේ නැහැ. අපිට ටික දවසක් ගිහිල්ලා බැලුවාම ගහ විතරයි මේ විදියට ලස්සනට ගෙඩි අල්ලන්නේ නැහැ. එහෙමනම් අපි එතකොට බලන්න ඕනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක.
අන්න ඒක මොකද්ද හේතුව කියලා හොයලා ඒකට පිළියමක් යොදන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ගහෙන් අස්වැන්නක් අරගෙන අපිට ආර්ථික ලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඕගොල්ලොන්ගේ මල් වලින් වැඩි ප්‍රමාණයක් නිකන් හැලිලා නටුත් එක්ක හැලිලා තියෙනවා නම් අර මම ඉස්සෙල්ලා කියපු සාධක ටික මේකේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරන්න, නයිට්‍රජන් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්න, ඊට පස්සේ මේ වගා මල්ලේ තියෙන තෙතමනය හදන්න, පරිසරයේ උෂ්ණත්වය වැඩි නම් ඒ ටික හදලා දෙන්න, රෝග පලිබෝධ හානි, ඇන්ට්‍රැක්නෝස් වගේ දිලීර රෝග, පැලමැක්ක මයිටාව වගේ පලිබෝධ හානි ඔන්න ඕවා තියෙනවා නම් ඒව ටික පාලනය කරන්න. ඒ ටික කරාම මෙයා එන මල් වලින් උපරිම අස්වැන්න අපිට දෙන්න ඕනේ ප්‍රමාණය. එයාගෙන් දෙන උපරිම අස්වැන්න එයා දේවි. එහෙම නැතුව අපිට දැන් හොඳට මල් ටික තියෙනවා නම් අර අපි කියපු විදියට සාමාන්‍ය විදියට ගෙඩි අල්ලනවා නම් ඕගොල්ලෝ වෙන මුකුත් මේව කරන්න යන්න එපා. කෝර ෂෙඩියුල් හොයන්නවත් මුකුත් යන්න එපා. ඕගොල්ලෝ කරගෙන යන විදිහ හරි. එහෙමනම් ඒ දේ ඒ විදියට කරගෙන යන්න ගැටලුවක් නැත්තම්. එහෙනම් මේ වගේ විද්‍යාත්මක දේවල් හරිම පහසු විදියට සරල විදියට ඕගොල්ලොන්ට තේරෙන විදිහට අපි මේ අරගෙන එන්නේ සරින් සැරේ. ඕගොල්ලන්ට වැදගත් වෙන ගොඩාක් දේවල් අරගෙන එන්නේ. ඉස්සරහටත් මේ වගේ අපි කියන මේ අරගෙන එන දේවල් ඕගොල්ලන්ට බලා ගන්න, ඕගොල්ලන්ගේ යාළුවන්ට බලා ගන්න අපේ Nature Grow page එක follow කරලා තියන්න. අපේ YouTube channel එක තියෙනවා. YouTube channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා ඒකත් එක්කත් එකතු වෙන්න. එතකොට මේ වගේ පොලි ටනල් ඇතුලේ වගා කරගෙන යන ඕගොල්ලොන්ට අවශ්‍ය සියලුම දේවල් බොහොම සරල විදිහට තාක්ෂණික කරුණු බොහොම සරල විදිහට ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් හරිම ලේසි විදිහට අපි අරගෙන එනවා. එහෙනම් ඕගොල්ලොන්ට ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට.